Imagine the pain that stays with you for 7 years. මේ කාන්තාව සාක්ෂි දරනවා වසර 7ක් තිස්සේ ඇය දවසකට පෙති 10ක් පවා ගැනීමේ තත්වයකට ඇය වෙලී සිටියා. මගේ නම WG සුරංගි. තනමල්ලෙල ප්‍රදේශයෙන් තමයි ආවේ. Chest pain drains your strength and shadows your every move. For a lady from Thanamalwila, this was her daily reality. මට ඇවිදින්න කියන්න අමාරුයි. මේ කකුල් කැක්කුම්, උර හිස් කැක්කුම්, පපුවේ කැක්කුම, ඔළුවේ කැක්කුම අවුරුදු 7ක් තිස්සේ තිබ්බා. The weakness made daily life difficult. මේ අතපය මේව එහෙම පමණ නවන්න අමාරුයි. දිගාරින්න අමාරුයි. මම වැඩ කරනවා. මේවා හිරි වැටෙනවා. අම්මට ඇවිදන් යන්න බෑ. කොහේ හරි යන්න ඕනොතින් මමයි නංගි තමා ගිහින් එන්නේ. පමණක් වෙලාට මහත්තයා වැඩපලේ And the misunderstanding from her own husband added to her hurt. තාම ලෙඩ කියලා මහත්තයා කියන වෙලාවල් තියෙනවා. On November 16th, 2025, she stepped into the solution ground. පස්සේගේ එද්දිත් මට පපුවේ කැක්කුම ආවා. ඊට පස්සේ මෙහෙට ඇවිල්ලා ඇතුළේදීම මට හැදුනා. මේ මේකෙදිත් හැදිලා මම වැටලා තිබ්බා. මම දන්නේ නැහැ මාව වැටිලා. And the doctors told that she was seated on a wheelchair because at any given time they wanted to escort her out. The medical team there saw her struggle and offered kindness alongside their assistance. මට වාඩිලා තියක් කොහොමද ඉන්න බැරුව එක සැරේටම තද වේදනාව ආවා. You will know that there is a God who speaks කතා කරන්නා වූ දෙවි කෙනෙක් සිටින බව දැනගන්න. and a God who heals. ඒ වගේම සුව කරන්නා වූ දෙවියන්. Hallelujah. හalleluya. දරුවට කිව්වා පුතේ මට අමාරුයි කාට හරි කියන්න මට ගොඩක් අමාරුයි මට ඉන්න බෑ කියලා. But it was at the altar where her story was forever changed. The man of God, Prophet Jerome Fernando, laid his hands on her in prayer, and with one touch, a touch filled with divine grace, මගේ ඇඟෙන් ලොකු ගිනි ගොඩක් නැගෙන් පිට වුණා වගේ ටිකකින්. The 7 years of bondage, that chest pain has completely gone. the pain that had held her captive for 7 years was instantly gone. තිබුණු කැක්කුම් වේදනාව ඔළුවේ තිබුණු බරගතිය මොකුත්ම නැහැ. She felt a freedom she had almost forgotten. මාර සතුටක් අත මේව උඩට උස්සන්න කියන්න ඔක්කොම ඒවා හොඳට පුළුවන්. Prophet Jerome, more than just words. එන්න ඉතින් ඇවිත් බලන්න